හරි. පුතේ මේ වෙනකොට දැන් විද්‍යාව පේපර් එක ඉවර වෙලා තියෙනවා. ඒ කියන්නේ විද්‍යාව සාමාන්‍ය පෙළ අපොස සාමාන්‍ය පෙළ විද්‍යාව පේපර් එක පුතේ අවසන්. හරි. මම නම් ඉන්නේ මානව සන්තෝෂයෙන්. හේතුව තමයි පුතේ මේ පාර මම ඔක්කොම කලින් අවශ්‍ය කරන විභාගයට අවශ්‍ය කරන සියලු දේවල් උගන්වලා ඉවර වෙලා අන්තිම මාසේ අත්‍තරම අන්තිම මාසෙත් නෙමෙයි. හරි. අන්තිම සති දෙකේ මම පුතේ පටන් ගත්තා ෆයිනල් මිෂන් එක. හරි. ෆයිනල් මිෂන් එක ගෙදරටම ටියුට් එක යවලා හරි. ඒ සියලු දේවල් කරලා පුතේ මම ෆයිනල් මිෂන් එක පටන් ගත්තා. හරිද? එතකොට ඒ ෆයිනල් මිෂන් එකේ තිබ්බ ප්‍රශ්න ගොඩක් එහෙන් පිටින්ම පුතේ අද පේපර් එකේ. හරි. ඔයා දකින්නත් ඇති. ඔයා මගේ ෆයිනල් මිෂන් එකට ආව දරුවෙක් නම් හරි. ඔයා පුතේ ඒක දන්නවා ඇති. අද පේපර් එක කොහොමද කියලා. හරි. ෆයිනල් මිෂන් එකේ හිටපු දරුවන්ට පුතේ පේපර් එක ඊසි. හරි. يعني මගේ එවුන්ට පුතේ පේපර් එක ඊසි. මම බලාපොරොත්තු වෙනවා අනිත් දරුවන්ටත් ඒ විදිහටම ඇති. හරි. එතකොට ෆයිනල් මිෂන් එකේ තිබ්බ ප්‍රශ්න ඒ විදිහටම ආව වගේම පුතේ මම මගේ උන් ටිකට අවසාන මොහොතේ පුතේ මෙන්න මේ ගෙසින් ටිකක් දුන්නා. හරි. මෙන්න මේ ගෙසින් ටිකක් දුන්නා. හරි. නයිට්‍රජන් චක්‍රය ඊට පස්සේ පුතේ ධ්වනිය ඊට පස්සේ පුතේ තව මොනවද ඉලෙක්ට්‍රොනික වල මොකක්ද දෙන කොටස රබර් බහුඅවයවික වල. හරි. ඊට පස්සේ පුතේ මොනවද අම්ල බෂ්ම ලවණ පාඩමේ මොන ටික දෙන්නේ බහිස්රාවීය පද්ධතිය ප්‍රජනක පද්ධතිය. හරි. මොන වගේ ප්‍රශ්න දෙන්නේ ශාක පටක. හරි. ඒ සියල්ලම දුන්නා. හරි. දීලා ඉවර වෙලා හරි ලස්සනට පුතේ මගේ උන් ටිකව ලෑස්ති කරලා තමයි විභාගෙට යන්නේ. හරි. ඒ විතරක් නෙමෙයි. ඔයා පුතේ මගෙන් නොමිලේ ඉගෙන ගත්ත දරුවෙක් වුණත් මම ෆයිනල් මිෂන් එක ඔයාලට නොමිලේ දුන්නා. හරි බලන්න කියලා. මං හිතනවා ඔයා සමහර විට පුතේ ඒක බලන්න ඇති. හරි. බලලා ගියා නම් ඔයාලට පුතේ පේපර් එක ලේසි වෙන්න ඇති. හරි. එතකොට සමහර ප්‍රශ්න පුතේ එහෙම් පිටිම ෆයිනල් මිෂන් ටියුට් එකේ තිබ්බ ප්‍රශ්න ටිකම ඔයාගේ විභාග පේපර් එකේ තියෙන්න ඇති. හරි. දකින්දි පුතේ මාර සන්තෝෂයක් එන්න ඇති. ඉතින් මටත් මාර සතුටුයි. ඒ වගේම පුතේ මගෙන් ඉගෙන ගත්ත දරුවන්ටත් මාර සතුටුයි. හරි. එතකොට මොන දේ වුණත් දැන් විද්‍යාව ඉවරයි. හරි. හැබැයි පුංචි උදව්වක් කරන්න ඕනේ පුතේ. අද පේපර් එක ඔයාට කොහමද? ඔයාට මගෙන් මොනවා හරි සහායක් ලැබුණද කියලා ඔයා පුතේ පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක පුතේ මගේ ආත්ම තෘප්තිය සඳහා පුතේ ඉවහල් වෙනවා. ඒ කියන්නේ තව අවුරුදු ගණනාවක් ගියාට පස්සේ පුතේ මමත් බලනවනේ ওই කමෙන්ට් ටික. ඒතකොට මටත් ඔයාලව මතක් වෙනවා. ඒ වගේම මගේ පන්ති එන්න පුතේ තව කෙනෙක්ට ඔයා රෙකමන්ඩ් කිරීමක් වෙනවා ඔයා දාන ඔය පුංචි කමෙන්ට් එක. හරි. එතකොට පුළුවන් නම් පුතේ කමෙන්ට් එකක් දාන්න. මේ යන්නේ ටියුෂන් එකේ මගේ 3 වෙනි අවුරුද්ද. හරි. ඒ වගේම 4 වෙනි බැච් එක. හරි. මම පුතේ අනුමාන කියන දේවල් දෙන්න ගත්තේ. ඇත්තටම අනුමාන නෙමෙයි දෙන්නේ හරිමාන ටික. හරිම මාන ටික දෙන්න පටන් ගත්තේ මීට අවුරුදු ඒ කියන්නේ පුතේ ගිය පාර බැච් එකේ ඉඳන්. හරි. එතකොට ගිය පාරක් දුන්න ටික ඒ වගේම ආවා. මේ පාරත් පුතේ දුන්න ටික ඒ විදිහටම ආවා. හරි. ඒ වගේ තමයි. හරි. ඒ කියන්නේ පුතේ අර විද්‍යාව අපිත් ඉගෙන ගන්න ගමන් තමයි උගන්වන්නේ. හරි. නිකන් පුතේ ආවට ගියාට අපි උගන්වන්නේ නැහැ. හරි. ඔහේ කඩට එන වචන ටික කියවන්නේ නැහැ. වාචාලයෝ වගේ. හරි. පුතේ අපිත් ඉගෙනගෙන තමයි උගන්වන්නේ. ඒක නිසා අපි දන්නවා මොකද්ද මෙතනින් එන්නේ මොකද්ද මෙතනින් කොටසින් එන්නේ කියලා. මේ පාරෙන් එන්නේ මොකක්ද කියන්න පුතේ අපි දන්නවා. හරි. ඒක නිසා හැමෝම දැන් දිල්ලා ඇති හැම දරුවෙක්ම මට සන්තෝසයි. ඔයාටත් පුතේ බලන් ඉන්න ඔයාටත් සන්තෝසයි. හරි. ඔයාලට මේ වීඩියෝ එකෙන් පස්සේ ප්ලේ වෙනවා පුතේ මට කෝල් අරන් මගේ පන්ති ඉන්න ළමයි මොනවද කිව්වේ? හරි. මගේ පන්ති ආව ළමයි මොනවද දාපු මැසේජ් ටික ඔයාලට පුතේ ඔක්කොම ටික බලා ගන්න පුළුවන්. එහෙනම් ඒ ටිකත් බලන්න කියලා හරි ආදරෙන් ආරාධනා කරනවා. එන හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයෙත් කියනවා දිල්ලා කතා කරපම් මම බලන් ඉන්නවා මම බලන් සහන්ස. එහෙනම් පුතේ ආසන දේ ආසන විදියට කරන්න ආයුබෝවන් තිරුවන් සරණයි. පරිස්සමින් ඉන්න සතුටින් ඉන්න hina වෙලා ඉන්න. ඔයාගේ hinaව පාලනය කරන්න ලෝකෙට ඉඩ දෙන්න එපා. ඔයාගේ hinaවෙන් මුළු ලෝකෙම පාලනය කරන්න. ආදරේ පුතේ වාට. පළවෙනි එකේ තියෙන නයිට්‍රජන් චක්‍රය. හරිද? ඒකේ හැමම තිබුණා. ඊට පස්සේ ප්ලාන්ට් ඒකත් තිබුණා. ඊට පස්සේ අයනීකරණ ශක්තිය අනම්මන. ඊට පස්සේ මේ මොනවාද බහිස්රෝවී පද්ධතිය ඉවිලි බලාගෙන. හරිද? ඊට පස්සේ ප්‍රජනක පද්ධතිය ශාක පටක. මොකද්ද ප්‍රජනක පද්ධතිය ආවිලා තිබ්බේ? දෙකෙන්ම චූටි ප්‍රශ්න වගේක් අහලා තිබුණේ. හරිද? ඊට පස්සේ මේ මොනවද මේවයි අම්ල බස්ම තිබුණා. ඊට පස්සේ රබර් බහුඅවයවික ඒක තිබුණා. ඒ කියන්නේ මම දුන්න ටිකමනේ තිබිලා තියෙන්නේ. ඒක තමයි මම කියන්නේ. හරිද? ඊට පස්සේ මේ මොකද ලුණු නිෂ්පාදනයයි මේ ධ්වනියයි ඔයා ඒක එකම ප්‍රශ්නෙට දීලා තියෙන්නේ. ඒක එකටම ඇවිත් තිබුණේ. මට ඒ ප්‍රශ්න ටික දෙක තමයි මේ මෝ ලිව්වා පේපරේ දෙවෙනි පේපරේ ගාලා ලිව්වා. විනාඩි 20ක් ඉතුරු තුන. ඇහුන්නේ නැහැ.
ෆයිනල් මිෂන් එකේ කරපු අනුමාන ඒ ඔක්කොම ටික දෙක කොටසේ හැමමයි. ඔක්කොම හැමම ඇවිල්ලා තිබ්බද? ශාක පටක, රබර්, හයිඩ්‍රෝකාබන, ලුණු නිස්සාරණය, ධනීය, විද්‍යුත් විච්ඡේදය ඒ ටික B කොටසේ තිබ්බා. ඒ කොටසේ නයිට්‍රජන් චක්‍රයේ බහිස්රාවීය පද්ධති, විද්‍යුත් ඍණතාව, පළවෙනි අයනීකරණ එහෙම අම්මෝ ඔක්කොම ටික එහෙම් පිටින්ම තිබිලා නේ. එහෙමමයි මට සතුටට ඇඬුනත් එක්ක පේපරේ ගත්තට පස්සේ ඇයි මේ පාර එකම අනුමානයක්වත් හරි ගිහින් තිබ්බේ නෑනේ අදුම බුද්ධ ධර්මය වෙලත් අම්මෝ විද්‍යාව විතරයි මෙහෙම ගියේ දැන් නම් ගොඩ තමා මේ අපේ සජ්ජානි නේද? ඔව් අම්මෝ කියන්නේ ගොඩේ ගොඩ නේද? ඒකක් ෂුවර් නේ? ඒකක් ෂුවර් එහෙනම් එච්චරයි වෙන්න ඕනේ. සර් දුන්නු අනුමාන ටික එහෙම ටිකම ඇවිල්ලා තිබ්බා මේ අනික් සර්ලාගේ අනුමානක් තිබුණ දින්ද බලන් ගියේ නැත්තම් නම් ඉවරයි. සර් ගැන විශ්වාස තියලා බැලුවා අනුමාන ටික ඔක්කොම එහෙම පිටින් පේපරේ තිබ්බා.